ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි කජ්ජා ඝාතනයට සහාය වූයේ කාගේ උවමනාවටද? කච්චා YouTube සාකච්ඡාවේදී තාජුඩින් ඝාතනය, චණ්ඩි මන්ත්‍රී ඝාතනය ඇතුළු ඝාතන සම්බන්ධයෙන් සාක්ෂි පවතින බවට ප්‍රකාශ කළා. මේ වගේ මේ පොඩි රවුලක් වවාගත්ත කොල්ලෙට්ට රාජපක්ෂලා බය වෙන්න හේතුව මොකද්ද? බය වෙන්න කියන්නේ සමුදිත එතකොට සමුදිතලා හිතන්නේ තාජුදීන් විතරද අතුරුහන් වෙලා තියෙන මේ රටේ. රාජපක්ෂ වෘත් එක ගේම ඉල්ලලා විරුද්ධව ගිහිල්ලා තාජුදීන් විතරද මේ ඉන්නේ මේකේ. නෑනේ. තාජුදීන් මැරුවෙත් රාජපක්ෂලම තමයි. ඔව් ඉතින් රාජපක්ෂලා කියලා ඒක ඔප්පු වුණානේ පස්සේදී. එතකොට ඒක ආණ්ඩුවක් ආවම ඒක ඔප්පු වෙනවා අනිත් ආණ්ඩුව ආවම කොහොමද ඒක නැති වෙන්නේ? එතකොට ඔයාට මේ කතාව කියලා මෙතනින් එළියට යනකොට වෙඩි තියලා මරයි කියලා සැකයක් එන්න තරම් රාජපක්ෂලාගේ ඔයා දන්න එක දෙයක් කියන්න පුළුවන් නම්. දන්නව මම දැන් එකක් කිව්වේ තාජුදීන් කිව්වේ. එතකොට බෙලියති චණ්ඩිය මුතුමාට මොකක්ද උනේ? බෙලියති චණ්ඩි කියන්නේ? බෙලියති චණ්ඩි මන්ත්‍රීතුමා. ඔය එතකොට එයාට මොකක්ද උනේ? එයාට මොකක්ද උනේ? එයා කරපු එකම වැරද්ද තමයි සාටකයක් කරේ එල්ලගත්ත එක. එතකොට ඒ සාටකේ කරේ එල්ල ගන්න බැරිද එතකොට මේ වෙන කෙනෙකුට? එතකොට සාටකේ කියන්නේ රාජපක්ෂුන්ගේ මේ උප්පැන්නට ආපු එකක් කියලා රාජපක්ෂලා හිතන්නේ. චණ්ඩිට මොකක්ද චණ්ඩි නේද? චණ්ඩි මන්ත්‍රීතුමා ඕන කෙනෙක් දන්නවා. මොකක්ද උනේ යාට? එයා ඉතින් මේ අධිආරක්ෂිත කලාපය යගෙට මැරුණානේ. කොහොමද අධිආරක්ෂිත කලාපය මැරෙන්නේ? මැරුණද මැරුවද? මැරුවද? ඒක තමයි මම කිව්ව ඔබතුමාට මම මේ දෙන්න විස්තර ටික මම දෙන්නම් සාක්ෂියතුම දෙන්න. කොහොමද මැරුවේ? දැන් ඔබතුමා වෙඩි තියලා මරන්නේ වෙඩි තියලා මරන්නේ කොහොමද අධිආරක්ෂිත කලාපය කොහොමද මේ ගිනි අවියක් අරගෙන යන්නේ? දැන් ඒ තොරතුරු ආලඟ තියෙනවා. තොරතුරු 100,000ක් තියෙනවා මගේ ළඟ. ඔව්. හරි. දැන් තාම මොනවද ඒ වගේ තියෙන්නේ? ඒ වගේ කොච්චර තියෙනවද? ඒක තමයි මම ඔබතුමාට කිව්වේ. ඔබතුමා මාධ්‍යවේදියෙක් විසින් මගෙන් මේක අහලා මගෙන් ගන්න උත්තර. එතකොට මෙතනින් එහාට හැබැයි මෙන්න මෙහෙම දෙයක් තමයි ජමුදට කවදාවත් මේ මගේ ජීවිතේ නැති කරා කියලා මේ සාක්ෂි නැති වෙන්න. මම කියන්නේ නැහැ. සාක්ෂි කොහෙද? සාක්ෂි ඕන විදියට ලෑස්ති කරලා තියෙනවා මගේ ජීවිතේට. දැන් හතරයක් වුණොත් ඒ සියලුම සාක්ෂි මාධ්‍යයට එයි. ඔබතුමාටත් එයි. මම ඒ විදියට ඔක්කොම හදලා තියෙනවා. ඒ කියන්නේ මගේ ජීවිතේට කරදරයක් වුණොත් මගේ බිරිඳ, මගේ දරුවෝ දන්නවා, මගේ එතකොට මගේ ළඟ ඉන්න යාළුවෝ දන්නවා. ඔය තොරතුරු දන්නවා. තොරතුරු සම්පූර්ණයෙන් මම දෙන්නම්. ඒ කියන්නේ ඔයාව මැරුවයි කියලා රාජපක්ෂලා කරපු අපරාධයට යට යන්නේ නැහැ. යට යන්නේ නැහැ. පුළුවන් නම් මම මරලා පෙන්නන්න. එතන ඉඳන් තමයි පටන් ගන්නේ රාජපක්ෂරුන්ගේ විනාශ පටන් ගන්න. තාම පටන් ගත්තේ නැහැ. මේක කවද හෝ මම කියන්නේ කවද හෝ රාජපක්ෂරුන්ට දඩුවම් කරන මිනිහෙක් මේ රටේ බිහි වෙයි. අරුණ විදාන ගමගේ හෙවත් කජ්ජා මැරුවේ ඇයි?